Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා අදත් එක්ක ගන්නේ English show YouTube channel එකත් එක්ක. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ සුපිරිම phone unboxing video. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Infinix Hot 6Ti කියන සුපිරිම budget phone එක. ඉතින් අපි වැඩි කතා නැතුව මුලින්ම යන් වීඩියෝ එක. මේ තමයි box එකේ පුඩින් පේන විදිය. ඉතින් මෙතන Infinix කියන logo එකත් එක්කම අපේ නම Hot 6Ti කියලා තියෙනවා. ඒ වගේම මේකේ battery milliampere එකක් මෙතන පෙන්නනවා. ඒ වගේම මේක අපිට charge කරන්න පුළුවන් watt ගානක් මෙතන තියෙනවා 45 watt කියලා. ඒ වගේම මේක milliampere 5160ක battery capacity එකක් තියෙනවා. ඉතින් මේකේ ගහලා තියෙනවා 5 year durable battery එකක් තියෙනවා කියලා. ඒ වගේම මේක සුපිරිම AI එකක් තියෙන phone එකක්. ඉතින් මම මේක buy කරලා තියෙන 128GB storage එකක් වගේම 12GB again 6+6GB යන 6+ RAM එකත් එක්කම තව 6 යනකම් වැඩි ගන්න පුළුවන් RAM එකක් තියෙන ෆෝන් එක. ඉතින් මේකේ සයිඩ් එකෙන් බැලුවොත් ආයේ 9යි 3net everything කියලා ඒගොල්ලෝ නියම් පදනක් වගේ එකක් ගාලා තියෙනවා. ආයේ උඩ තියෙනවා TRCL approved කියලා. යට Unicode වගේ දත්තරයක් තියෙනවා. ඒ වගේම අපිට පිටිපස්ස බලාගත්තොත් ඒකෙත් තියෙනවා පොඩි features වගේ. මෙතනත් තියෙනවා බැටරි ඉස්සරහම තිබ්බ බැටරි තත්ත ටිකම තියෙනවා. ආයෙත් මේකේ chipset එක Helia G81 Ultimate කියන chipset එකත් එක්කම 7.7mm slim frame එකක් තමයි මේ ෆෝන් එකට තියෙන්නේ. මේක දැන් වැඩි විස්තර අපි unboxing පස්සේ කතා කරමු. හරි. දැන් අපි unbox කරමු. wow. ඉතින් අපිට ගත්ත ගමන් මෙතන ෆෝන් එක මුලින්ම බලන්න බලමු. අපි ෆෝන් එක පැත්තකින් තියාගෙන ඉමු. ගත්ත ගමන් අතට යන්නේ මේකේ අර තියෙන ස්ලිම් ගතිය. යකින් බලමු අපිට බොක්ස් එකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපිට මේකේ බොක්ස් එකට ෆෝන් එකට බෑක් කවර් එකක් හම්බෙලා තියෙනවා. හොඳ හෙවි බෑක් කවර් එකක් දීලා තියෙනවා. මේ 아무තු ෆියුචරිස්ටික් පෙනුමක් තියෙන බෑක් කවර් එකක්. ඒ වගේම අපිට 45 watt Infinix ලගේ charge in dock එක හම්බෙලා තියෙනවා. ඒ වගේම බැලුවොත් ඒගොල්ලන්ගේ dock එකට cable එක type C cable එකක්. ඒ වගේම තව පොඩි විස්තර වගේ මෙන්න sim removal tool එකත් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මේක තමයි box එක කතා ගන්න තියෙන්නේ. ඉතින් අපි දැන් phone එකට යමු. ඉතින් මේ තමයි phone එක. ඉතින් අපි මේක cover එක ගලවගෙන ඉමු. wow. මෙහෙම තමයි අපිට ෆෝන් එක බලාගෙන නම් වෙන්නේ. අමුතුම ග්ලෝ එකක් තියෙන බෑක් එකක් තියෙනවා මේකට. අපි එන ෆෝන් එක ඔන් කරගෙන ඉමු. ඉතින් මෙතන Infinix කියලා වැටෙනවා. යටින් powered by Android කියලා වැටෙනවා. ඉතින් මේකේ run වෙන්නේ XOS කියන OS එක. ඒක තමයි අපිට ආරම්භයේදී අර X එකක් වෙන්නේ. ඉතින් මෙතන මේකේ Infinix නම් හොඳ AI system එකක් තියෙනවා කියන්නේ. ඉතින් මේ තමයි AI වල logo එක. ඉතින් ගත්ත ගමන් සුපිරිම මේ කියන්නේ අතර අමුතුම feeling එකක් යනවා premium feeling එක. ඉතින් ඔයාලට පේනවා මෙතන dynamic island එකක් තියෙන්නේ. ඒ වගේම කෙනෙක් smooth display එකක් තියෙනවා. ඉතින් මේකේ display එක ගැන කතා කරොත් 120Hz LCD display එකක් තමයි මේකේ තියෙන්නේ. මේ display size එක ගැන කතා කරොත් 6.7 inch display එකක් තමයි මේකට දීලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය ෆෝන් එකක් හම්බෙන්නේ නැති මේ වගේ budget phone එකක් හම්බෙන සුපිරිම brightness එක මේකට තියෙනවා. 700 nits display එකක් තමයි මේකේ තියෙන්නේ. අපි මේ කැමරා ගැන කතා කරොත් 50 megapixel කැමරා එකක් දීලා තියෙනවා මේ rear cam එක විදියට. ඒ වගේම selfie cam එක විදියට 8 megapixel කැමරා දීලා තියෙනවා. ඉතින් මේකේ rear cam එක AI cam එකක්. ඒ වගේම front cam එකත් AI cam එකක්. ඉතින් වල් ගත්ත ගමන් බලන්න බැටරි නේ. ඉතින් බැටරි ඇවිල්ලා milliampere 5180ක heavy බැටරි එකක් තියෙනවා. ඒ වගේම මේ බැටරි එක පැය භාගයක් වැඩි කෙටි කාලයක් තුලදී
charge කරගැනීමේ හැකියාව Infinix ලගේ විශේෂිත fast charging option එකමයි තියෙනවා. අපි බලමු මේ fast charging option එක මොන වගේද කියලා. wow කියන බල ඇනිමේෂන් එක මේකේ පෙන්වනවා. ඉතින් ඔයාලට පේනවා මේකේ මෙතන ස්මාර්ට් කියලා ඔප්ෂන් එක. ඉතින් මේ ඔප්ෂන් එක ක්ලික් කරලා පස්සේ අපිට මේකේ ඔප්ෂන් තව තුනක් පෙන්වනවා. low temp, smart, hyper. ඉතින් Infinix එකේ තියෙන සුපිරිම ෆීචර් තමයි hyper කියන්නේ. ඉතින් අපි hyper mode එක on කරගත්තොත් මේක අපිට කෙටි කාලයක් තුල charge කරගන්න. ඔයාලට පේනවා මේ බලන් ඉදි මේක charge වෙනවා. වගේම මේක smart දැම්මම පස්සේ ඒත් සාමාන්‍යයෙන් වේගින් charge වෙනවා. low temp කියන්නේ සාමාන්‍යයෙන් එච්චර ලොකු ස්පීඩ් එකක් නැහැ. සාමාන්‍ය ප්‍රමාණයකින් charge කරනවා. ඉතින් මේක dock එකත් එක්ක connect ලා වෙන feature එකක් වෙන්න ඕන. ඉතින් මේක 45 watt එක support කරනවානේ. අපි තව මේකේ තියෙන තව features ගැන කතා කරමු ඉස්සරහට. ඉතින් මේකේ පැත්තේ ඔයාලා බලා ගන්න පුළුවන් volume up down කරන button එකයි අපේ power button එක කියන්නේ මේ fingerprint sensor එකයි තව අමතර බටන් එකක් තියෙනවා ඔයාලා පේනවා මේ කොළ පාට වගේ. ඉතින් මේක ඇවිල්ලා මේ Infinix ළඟ තියෙන AI බටන් එක. ඉතින් ඔයාලා මේක ක්ලික් කරන් ඊට පස්සේ Forex කියන ඒගොල්ලන්ගේ AI assistant එනවා. ඒ වගේම අපිට මේ බටන් එක කස්ටමයිස් කරන්න පුළුවන් setting වලින්. ඉතින් මම මේක double click වලින් දාලා තියෙන්නේ camera option එක. ඉතින් ඔයාලට පේනවා camera option එක ඒකට වැඩ කරනවා. camera quality එක ගැන කතා කරොත් supreme quality එකකින් 50 megapixel camera එකකින් photo එක වදිනවා. ඒ වගේම අපිට මේ වීඩියෝ ගැන කතා කරොත් 2K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මෙතන 2K 180p 720p. ඉතින් අපිට මේ ඔප්ෂන් ඔක්කොම මේකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේ කැමරාවේ එනවා. ඉතින් මේක හොඳ කැමරා ක්වොලිටි එකක් තියෙනවා කියලා. මේ බලන්න හොඳ කලර්ස් උත් තියෙනවා. ෆොටෝ එකක් ගලම් බලමු. ඉතින් මේකේ AI වලින් ෆොටෝ එක ආපහු හැදෙනවා ගත්තට පස්සේ. ඉතින් ඔයාලට පේනවා මේ හොඳ ක්වොලිටි එකක් තියෙනවා. සාමාන්‍ය බජට් ෆෝන් එකට ගැලපෙන ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් බලමු වීඩියෝ. ඉතින් මම මේ රෙකෝඩ් කරේ 2K වීඩියෝ එක. බලමු මොන වගේද කියලා. ඉතින් හොඳ ක්වොලිටි වීඩියෝ තියෙන වෙලාව අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන තවත් සුපිරි ෆීචර් එකක් තමයි මේකේ තියෙන ෆ්ලෑෂ් ලයිට් එක. ඉතින් මේ ෆ්ලෑෂ් ලයිට් එකේ පිටිපස්සේ තියෙනවා හොඳ බ්‍රයිට් ෆ්ලෑෂ් ලයිට් එකක් වගේම මේ ෆ්‍රන්ට් ලයිට් එක. ඉතින් මේකත් එක්කම මේක විතර නෙමෙයි 360 කියලා ඔප්ෂන්. ඉතින් මේ පැත්තේ දෙකේම ෆ්ලෑෂ් ලයිට් එක ඔන්න වෙනවා. ඉතින් මොඩ් කලක මේක රන් වෙන්නේ XOS කියන සිස්ටම්. ඉතින් මේක user friendly සුපිරිම OS එකක්. ඉතින් මේකේ රන් වෙන්නේ Android 15.1.2. ඒ වගේම මේකේ storage මම කියවනේ මම අරගෙන තියෙන 128 කියලා. ඉතින් ඒ වගේම මේ CPU එකත් Helio G81 Ultimate කියන CPU. ඒ වගේ මේ RAM එක 6GB. ඉතින් අපිට මේක extend කරන්න පුළුවන් තව 6GB යනවා. ඉතින් මම මෙතන වැඩි කරලා තියෙන්නේ 4GB එක විතරයි. ඉතින් ඒ වැඩි කරන RAM එක ඔයාලගේ ROM එකෙන් තමයි කපා ගන්න. ඔයාලා කලින් කිව්වා වගේ rear cam එක 50 megapixel වගේම front cam එක 8 megapixel. battery life එක ගැන මම කිව්වනේ 5160 mAh battery එක තමයි. ඉතින් මේකේ තියෙන සුපිරිම feature තමයි මේ budget phone එක වල කොහෙන්වත් හම්බෙන්නේ නැති feature තමයි. මේකේ තියෙනවා stereo sound system එක. ඉතින් ඔයාලා පේනවා මෙතන speaker එක තියෙනවා. ඒ මෙතනක් තියෙනවා. ඉතින් මේක stereo sound එක ගැන අපි බලමු දැන්. ඔයාලා පේනවා මේ stereo sound system එකේ quality එක. අද අපි ගෙනල්ලා තියෙන unboxing video එක. ඉතින් අපි බලමු video එකේ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මේ ෆෝන් එක බජට් ෆෝන් එක. ඉතින් බජට් ෆෝන් එකේ තියෙන මේ ෆීචර්ස් ගොඩක් හොඳයි. ඒත් මේකේ බොඩි එක ගැන කතා කරමු. මේ බොඩි එක ඇවිල්ලා ප්ලාස්ටික් බොඩි එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වුණාට මේකේ ප්‍රීමියම් ලුක් එක නම් ඒ ප්ලාස්ටික් බොඩි එකක් තිබ්බ කියලා අයින් කරලා නැහැ. ඉතින් ඔයාලා පේන මේ කැමරා බම්ප් එකත් සාමාන්‍ය ලොකු කැමරා බම්ප් එකක් තියෙනවා. මම හිතන මේ බජට් එකේ මේ ෆෝන් එක වර්ත් කියලා. කොහොමද කියන වීඩියෝ? ඉතින් ඔයාලට දුන්න වීඩියෝ හොඳයි කියලා දෙනවා නම් වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා මේ ෆෝන් එක පාවිච්චි කරනවා නම් ඒක ගැන තියෙන
දේවල් කමෙන්ට් එකේ දාන්න. ඒ වගේම ඔයාලට මේකක් ගන්න හිතන් ඉන්නවා නම් මේකෙන් ප්‍රයෝජනයක් වුණා නම් ඒකටත් අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට අපි ගෙනියන්න තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම SN Geeks YouTube channel එකේ සෙනුක නිම්සි.